ආයිබෝන් සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මේ 2025 වර්ෂයේ අවසාන සතිය හැටියට හඳුන්වන්න පුළුවන්. අපි පොඩ්ඩක් බලමු මේ අවසාන කාලයේ වෘෂභ ලග්නය කොයි ආකාරයටද ග්‍රහයන්ගේ ගෝචර ගමනින් සිදුවන ප්‍රතිඵල. විශේෂයෙන්ම මේ 2025 වර්ෂයේ අවසාන වන විට ධනුවට කුජ බුධ සිකුරු රවි කියන ග්‍රහයෝ 4 දෙනාගේම පැමිණීම සිද්ධ වෙනවා. ඒ වගේම දසවැන්නට රාහුයි සෙනසුරුගෙයි ග්‍රහයන්ගේ එකතු වීම නිසා විශේෂයෙන්ම ධනය ලැබීමට වාසනාව තියෙනවා. ඒ වගේම නොයෙකුත් ආකාරයෙන් ධනය ලැබෙනවා. ඒ වගේම චිත්ත පීඩා ඇති වෙන්න පුළුවන්. කේතු 4 වැන්නේ සිටින බැවින්. පීඩා මැද්දේ ආදායම් ලබනවා. විශේෂයෙන්ම ගින්දරෙන් ප්‍රවේශම් වෙන්න ඕන. යාන වාහන වල ගමන් කරනවා නම් ඒ වයින් ප්‍රවේශම් වෙන්න ඕන. සංසුන් වෙන්න ඕන. කට පරිස්සම් කරගන්න ඕන. ළඟම සිටින ආදරණීයයන් සමග නිතර ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රෝග පීඩා වශයෙන් ආමාශගත රෝග, දනහිස් රෝග, මුත්‍රාමාරු, මුත්‍රාඩස්සි, උෂ්ණාධික රෝග ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා මේ සීතල කාලයේ අධික උෂ්ණ ආහාර ගැනීමෙන් වළකින්න ඕන. සමබර ආහාර ගන්න ඕන. බැඳීම් වල ප්‍රශ්න ඇති වෙන නිසා ඉවසීමෙන්ම කටයුතු කරන්න ඕන. තමන්ගේ ළඟම ඉන්න අයගෙන් තමයි බොහෝ ගැටලු ඇති වෙන්නේ. කට පරිස්සම් කරගන්න. ඒකට තමා තුළ ඉවසීම ප්‍රගුණ කරන්න ඕන. හැකිතරම් සිත සමාධිගත කරගන්න. රළු දේවල් නිසා නිතර පීඩාවට පත් වෙන බැවින් විශේෂයෙන්ම මානසික ආතතිය තියන අය හරියට පරිස්සම් වෙන්න ඕන. තමන්ට පුළුවන් නම් මේ පරිසරය සමග එකතු වෙලා ඒ හා සමග කටයුතු කරන්න. ආගම ධර්මයට අනුව කටයුතු කරන්න. විශේෂයෙන්ම තමන් බෞද්ධයෙක් නම් බෝධීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා ඒ අවට පිරිසිදු කරන්න. ඒ වගේම මේ ආනාපාන සතිය ආශ්වාස ප්‍රාශ්වාස කිරීම බොහෝම සංයමයෙන් යුතුව කරන්න. සිත සමාධිගත වුණාම තමන්ට ඕනෑම දෙයක් ඉවසීමට හැකි වෙනවා. ඒ වගේම තමයි ඒ තුලින් තමන්ගේ අකුසල් යටපත් වෙලා පුණ්‍ය ශක්ති මුදුන් පමුණවා ගන්න. නිතරම තමන්ට සිදුවන අකුසලය ගැන නොහිතා කුසල්